මේ ඉන්නේ තවත් විශේෂඥ වෛද්‍යවරු තුන්දෙනෙක්ගෙන් බෙහෙත් අරගෙන හොඳ වෙලා නැහැ. පරීක්ෂණ කරාට අහුවෙන්නේ නැහැ ලෙඩේ. රිපෝට් නෝමල්. ලෙඩක් නැහැ කියනවලු. ඒතකොට මම අහුවා මේ ලෙඩක් නැත්තම් මේ මොනවද මේ වෙලා තියෙන්නේ කියලා. ඒතකොට ඇලර්ජික් කියනවලු. එහෙනම් නමුත් ඇලර්ජික් වලට බෙහෙත් නැහැ. ඒතකොට දැන් මේ ඊටාම දරුණු තත්ත්වයක් පත් වෙලා තියෙන්නේ. ඔය පේන ඇති මම ඔය වීඩියෝ එකේ එහා පැත්තෙන් දාලා තියෙන්නේ. මේ කකුලේ ස්වභාවය ඔක්කොම දැන් මේ හැම කුණු වේගෙන යන්නේ. මේ විදිහට කුණු වෙලා තමයි මැරෙන්න වෙන්නේ. ඒ නිසා මේ කරපු දේවල්. ඒ නිසා විශේෂඥ වෛද්‍යවරුන්ට තේරෙන්නේ නැහැ. PhD ගහුවට වැඩක් නැහැ. මේ ඒගොල්ලන්ට කරන්න බැරි කොටසක් තියෙනවා. ඒ 150 කරන්න බැරි ටික තමයි මම කරලා දෙන්නේ. නිසා පඬිත කතන්දර කියන්න එපා. එහෙනම් ඔක්කොම මේ වෛද්‍යවරුන්ට නිවාඩු දීලා මංගාට යවන හැර පඬිත කතා කියන්න එපා. ඒ මිනිස්සුන්ට කරන්න පුළුවන් දේවල් තියෙනවානේ. ඒ මිනිස්සු කරන දේ කරපු දෙයක්. හැබැයි ඔය ලොකුට ඔළුව දුම ගත්ත උන් ටිකක් ඉන්නවා මේ උන්ට ඔක්කොම කරන්න පුළුවන් කියලා හිතාගෙන. ඒ උන්ට කරන්න බැරි දේවල් තමයි මම කරලා දෙන්නේ. පෙන්නලා තියෙන්නේ. දැන් ගියේ සතියේ වීඩියෝ එකක් දැම්මා. 70 හොඳයි. සති 3ක් සරව ගන්නවා පිටේ. මේ වගේ වුණ වෙනවා. ඉතින් මේ වෛද්‍යවරුන්ට කරන්න බැරි මොකුල් තමයි මම මේ කරන්නේ. ඒ නිසා පඬිත කමෙන්ට් දාන්න එපා. අරක් කරන්න හරි මේක හරක් කරන්න හරි මහව ලොකු විශේෂඥ වෛද්‍යවරු වගේ මාත් එක්ක තර කරන්න එනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න. මෙයාව මම හොඳ කරනවා. මාසෙකින් හොඳ කරලා මේක අනිත් පැත්ත හරවලා මම වීඩියෝ එක අනිත් පැත්තට දානවා. මෙයා හොඳ කරා කියලා. මේක තමයි හෙළවෙදකම කියන්නේ. ඒ නිසා මතක තියාගන්න හෙළවෙදකමෙන් කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. මේ වගේ දරුණු රෝගී විශේෂඥ වෛද්‍යවරු 50කට බැරි දේවල් 100කට බැරි දේවල් අපි කරනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න. තාම දරුණු තත්ත්වයක මේ ජීවිතේ දුක් විඳිනවා. ලේ විස වෙලා තියෙන්නේ. විස මොකක්ද කියලා හොයාගන්න බෑ. ඇලිටික් කියලා කියනවා. හරි ඇලිටික් එකක් කියමුකෝ. ඒත් මේකට හේතු හොයන්න පුළුවන්ද? හොයාගන්න බෑ. අපි මට තප්පර 10 කියේ මෙයාගේ හේතු හොයන්න. ඒ නිසා මේ කරපු දේවල් දීපු දේවල් වසවිස හැමෝටම එකම ලෙඩද කියලා මාතක තරඟ කරන්න මේක ලෙඩක් නෙමෙයි. මේ ලෙඩක් නෙමෙයි දීපු දේවල් කරපු දේවල්. ලෙඩ වෙනම දේවල්. ඒතර විවිධාකාර ලෙඩ හැදෙනවා මේ කරපු දේවල් නිසා. ඒ නිසා පඬිත කමෙන්ට් දාන්න ඉස්සෙල්ලා මේක තේරුම් ගන්න. කරන්න බැරි නම් කටවහන් ඉන්න ඕනේ. නැත්තම් මම මේ ලෙඩුක බාර දෙනවා. කරගන්න එකයි කියන්නේ කළා පෙන්නන එකයි. බැරි නම් පැත්තකටලා ඉන්න ඕනේ. මේ කකුල් ගන්න දෙයක් නැහැ. මේ අත්වල පුරහන් ඇවිල්ලා මේ දෙන්නේ කොහොමද මිනිස්සුන්ට මුහුණ දෙන්නේ? මොන තරම් ජීවිතේ මානසික දුක් විඳිනවද? එදිලා මැරෙන්න තරම් මේ ලෙඩ දුක් විඳිනවා. අපි මේව හොඳ කරනකොට අපිට hina වෙනවා. මේ සිවුර කරවල වෙදකම් කරන්න කියන ඔය පඬිතුම බුද්ධහම දන්න ඕනේ නෙමෙයි. ඒ නිසා හොඳට මතක තියාගන්න මම හොඳට බුද්ධහමත් දන්නවා. මේවත් දන්නවා. ඒ නිසා මොන හරි ප්‍රශ්නයක් තියෙනවා කෙලින් මාත් එක්ක කතා කරන්න නම් බොරුට කමෙන්ට් දාලා වීර වෙන්න එපා. ඔය එකෙක්වත් මූණ දෙන්න ඉන්නේ නැහැ මාත් එක්ක. කෙලින් මූණට කතා කරන්නේ නැහැ. නිකන් හැංගියන් ප්‍රොෆයිල් ලොක් කරගෙන මට එක එකව කියනවා. ඔය පඬිතුයන්ගේ වැඩක් නැහැ මට. ඒ නිසා අපි කරලා පෙන්නලා ඔප්පු කරලා මේ කියන්නේ. ඒ නිසා මතක තියාගන්න මේ වගේ දුක් විඳින කට්ටිය. මේවා ෂෙයා කරලා දැනුවත් කරන්න මේක පිනක්. මොකද මම හොඳ කරපු වීඩියෝ එකක් දාලා ඒක ඒ දැකලා තමයි මේ විශ්වාසයෙන් ඇවිල්ලා තියෙන්නේ. මනුස්සයෙක් විශ්වාසය ඇති වෙන මේ දේවල් දාන්න. ඒ නිසා ෂෙයා කරලා දැනුවත් කරන්න මේ හැමේ රෝගයක් නෙමෙයි මේක. මේ කරපු දේවල් පසලිසක ඇවිල්ලා දීලා ඒ දේවල් විස වෙලා ලෙඩ හැදිලා තියෙන්නේ. මේව හොඳ කරන්න පුළුවන්. හෙළ වෙන කමෙන් කරන්න පුළුවන්. ඒක තමයි අපි මේ කරන්න හදන්නේ. ඒ නිසා දේවාන් සරණයි.